අයිබෝවන් හැමෝටම. ඉතින් ග්‍රාම නිලධාරී එක්සෑම් එක මාර්තු මාසේ පවත්වන නිසා මං ආයේ ඔයාලට IQ ටිකක් ගෙනත් තියෙනවා. මම මේ ස්ක්‍රීන් එකේ දාලා තියෙනවා ළමයි. ඔයාලා එක පුළුවන් තරම් මේ ගණන් මං දාලා තියෙනවා හදන්න. මං ආන්සර්ස්ත් දාන්නම්. හැබැයි මේ දවසටයි දාන්න කියලා නම් නෑ. ඔයගොල්ලෝ පුළුවන් තරම් මේ ගණන් ටික බලලා හදන්න. මොකද මේවා අනුමාන ප්‍රශ්න පත්තර වලින් ගත්ත ඒවා. ඉතින් මං දිගටම මේ ටික දාගෙන යන්නම්. ඔන්න බලාගන්න. පළවෙනි එකේ ඉඳලා තියෙන්නේ 1 ඉඳන් 10 වෙනකන් හිස් තැනට පැමිණිය යුතු පදේ ලියන්න. ඒ කියන්නේ ඊළඟ රටාව. ඊළඟට තියෙනවා 11 ඉඳන් 20 වෙනකන් පද දෙකක් පද තියෙනවා. ඒකට සමාන පදේ වගේ ඒකට අනුරූප වෙන වචන තමයි තෝරන්න තියෙන්නේ. කියන්නේ 11 ඉඳන් 20 වෙනකන් එක් ප්‍රශ්නවල අනුරූපය නිවැරදිව සම්පූර්ණ කිරීමට අවශ්‍ය වචනය දෙන ලද වර්ණය 4න් තෝරන. ඒ කියන්නේ මේකට සමානව අනුරූපව යන වචනේ තෝරන්න කියලා තමයි මේ 11 ඉඳන් 20 වෙනකන් දාලා තියෙන්නේ. ස්ක්‍රීන් එකේ තියෙනවා. ඔයාලා බලාගෙන යන්න. ඊළඟ එකේ ගොඩක්ම මේ පේපර් එක මේ කියන්නේ මේ දාලා තියෙන IQ වල ළමයි ඇති සංඛ්‍යා රටා තමයි ගොඩක්ම එන්නේ. මොකද අපේ තර්කන හැකියාව තමයි ගොඩක්ම මේගොල්ලෝ බලන්නේ. හින්දා බලන්න සංඛ්‍යා රටා එතකොට ඔය පද වලින් ප්‍රස්තාව පිළිලු වගේ කොටු පුරවන්න ඒ වගේ දේවල් තමයි ගොඩක් දාලා තියෙන්නේ. රූප සටහන් වලින් රටාවක් දාලා තියෙනවා. ඔය වගේ දේවල් තමයි හුඟක්ම තියෙන්නේ. ඉතින් බලන්න ඊළඟට 23 24 තියෙනවා ටිකක් අමාරු කියලා හිතෙනවා. ඔයාලා බලන්නකෝ බලාගෙන යන්න. මේවා සටහන් කරගෙන ඕගොල්ලෝ හැදුවත් කමක් නැහැ. ඉතින් එහෙම බැරි කෙනෙක් ඉන්නවා නම් ඔයාලා නිකමට මේවා බලලා පොඩි අයිඩියා එකක් ඔලුවට දාගන්න. පන්ති යන්න බැරි, ක්ලාස් යන්න නැති, ගෙදරලා ඉන්න අම්මලා ඉන්නවනේ බලා ගන්න. ඒගොල්ලොත් මේ එක්සෑම් එකට දාලා ඉතින් ඒගොල්ලන්ටත් ඉතින් පුළුවන් වෙන්න තමයි මේ දාලා තියෙන්නේ. ඔන්න ගොඩක්ම තියනවා ළමයි. බලාගෙන යන්නකො ඉතින්. ඔය ටික ඕගොල්ලෝ මේ උත්තර ලියනවා නම් ඉතින් හොඳයි. එහෙම ලියන්න බැරි නම් ඉතින් එහෙම ගැටලුවකුත් නැහැ. මං ඉතින් හැමෝටම මේ එක්සෑම් එකට කාට හරි උදව්වක් වෙයිනේ කියන අදහසින් තමයි මේ පේපර්ස් ටික දාන්නේ. ඔයාලා ඉතින් බලලා කැමති නම් උත්තර ලියන්න. ඔන්න ළමයි එතන ප්‍රශ්න 50ක් තියෙනවා. අද මම ප්‍රශ්න වලට 100ක් 150ක් විතර ගේන්න කියලා හිතන් ඉන්නේ මේ වීඩියෝ එකෙන්. ඊළඟ IQ 50 ඔන්න බලාගෙන යන්න ළමයි. ඒකෙත් තියෙන්නේ සංඛ්‍යා රටාවක් තියෙනවා. ඊළඟට අනුරූප වෙන වචනේ තෝරන්න තියෙනවා. මේ විදිහට තමයි ඉතින් මේ පේපර්ස් හැදිලා තියෙන්නේ. හුඟක්ම මේ රටා ක්‍රමයට තමයි ළමයි මේ අපේ ඒ කියන්නේ මේ පේපර් එක අපි කොච්චර දක්ෂයිද කියන එක බලන්නේ. ඒකට ඉතින් එක ක්‍රම භාවිතා කරලා තියෙනවා. ඉංග්‍රීසි අකුරු වලින් රටාවක්, රූප වලින්, සංඛ්‍යා ඉලක්කම් වලින් එන රටා, ඒ වගේ දේවල් ඉතින් තමයි මේ ගොඩක්ම දාලා තියෙන්නේ. බලන්නකො බලාගෙන යනකොට නම් නිකන් ලේසි වගේ පේනවා. හැබැයි හදන්න ගියාම තමයි අපි ටිකක් අමාරුවේ වැටෙන්නේ. ඉතින්
පේපර් එකේ ප්‍රශ්න 50ක් තියෙනවා. ප්‍රශ්න 50ට අපිට ඉක්මනට උත්තර ලියා ගන්න වෙනවා. අනිත් එක ළමයි ඔයගොල්ලෝ හිතන්න එපා දැන් මේකේ තියෙනවා ලකුණු 40ක් අරගෙන පාස් වෙන්න ඕනි කියලා. නෑ ලකුණු 40ක් ගත්ත කෙනාට කවදාවත් ඉන්ටර්වයුව වෙන්නේ නෑ. අඩුම ලකුණු 75න් එහාවත් අනිවාර්යෙන් මේ පේපර් තුනට තියෙන්න ඕනේ. නැත්තම් ඉන්ටර්වයුව එකට එන්නේ නෑමයි. ඒක තමයි ඇත්ත කතාව. හැබැයි ඕනම ගැසට් එකක් ගන්නවා මෙච්චර ලකුණු ප්‍රමාණයක් ලකුණු 40ක් මේ පේපර් එකේ ලකුණු 140ක් වත් අවම ගත්තොත් පාස් කියන එක. ඔව් ඉතින් ලකුණු 40ක් මේ පේපර් එකකට ගන්නවා නම් එයා හොඳ දක්ෂයෙක් පාස් තමයි. හැබැයි එයාට කවදාවත් ජොබ් එකට යන්න ඉන්ටර්වයුව එකට යන්න ඉන්ටර්වයුව සිලෙක්ට් වෙන්නේ නැහැ. ඒ හින්දා හොඳට මතක තියාගන්න අපි ලකුණු 40කට වැඩිය ගන්න ඕනේ. ඒ කියන්නේ අඩුම ලකුණු 75ත් 80ත් අතර ප්‍රමාණයක් ගන්න ඕනේ. මොකද මේක තරඟ විභාගයක්. අපිට තියෙනවා තරඟයක්. ඒ කියන්නේ මේ ජොබ් එක අපි කොහොම හරි ගන්නවා කියන තැන ඉඳගෙන ළමයි ඔයගොල්ලෝ වැඩ කරන්න. ඉතින් ඔන්න මම දාලා තියෙනවා ප්‍රශ්න 40යි තව 5ක් තියෙනවා. ඔයාලට බැරි නෑ ළමයි මේ රාජ්‍ය සේවයට යන්න. ඉතින් ග්‍රාම නිලධාරී කෙනෙක් වෙනවා කියන එක හොඳයි නේද? ටිකක් ජනතාවත් එක්ක මිනිස්සුත් එක්ක ගැටිලා කරන රැකියාවක්. හැබැයි ඉස්සරහට ප්‍රශ්න එනවා. ඒවට කොහොමද මුහුණ දෙන්නේ? ඒ දේවලුත් හොඳට ඉගෙනගෙන අපි හොඳට මේ එක්සෑම් එක පාස් වෙනවා. මේ ජොබ් එක මම කොහොම හරි ගන්නවා. මේ තියෙන තනතුරු ටිකෙන් එක තනතුරක් හරි මට මම ග්‍රාම නිලධාරී කෙනෙක් වෙනවා කියන එක ඔළුවේ තියාගෙන ඔන්න ළමයි ප්‍රශ්න 100යි හරිද? ඔක්කොමල ප්‍රශ්න 100ක් දාලා තියෙනවා. මේ ප්‍රශ්න 100ටම ඕගොල්ලෝ හොඳට උත්තර ලියන්න. මම ආන්සර්ස් ටික දානවා. දාන්න නැතුව ඉන්නේ නැහැ. අනිවාර්යෙන් ආන්සර්ස් දානවා. ඊළඟට මම IQ ගොඩක් එක දිගට IQ ටිකක් දානවා. ඊට පස්සේ භාෂා හැකියාව ටිකකුත් දානවා. දාලා ඔයාලට රචනා ටිකක් අනිවාර්යෙන් දානවා. හෙට හෝ අනිද්දාට රචනා ටිකක් දාන්න බලන්න. එහෙනම් ඔන්න ප්‍රශ්න 100ක් දැම්ම. මේ ප්‍රශ්න 100 අනිවාර්යෙන් ඕගොල්ලෝ කරන්න. හරි එහෙනම් ඔයාලා කට්ටියටම